පින්වතුනි, මේ ටික හොඳට අහගන්ට. ඔබට කොතරම් ප්‍රශ්න තිබුණත්, ගැටලු තිබුණත්, දුෂ්කරතා තිබුණත් ඔබ කළ යුතු එකම දෙයක් තියෙනවා. ඒ තමයි මොන බාධක තිබුණත් බණ අහන එක නම් නවත්වන්න එපා. ධර්මයේ ශ්‍රවණය කරන එක නවත්වන්න එපා. දවසකට එක බණපදයක් හරි අහන්න. ඔව්, දවසකට එක බණපදයක් හරි අහන්න. එහෙම ඔබ කළොත් ඔබට එය මෙලව පරලොව දෙලොවම යහපතට හේතු වේවි. සුගතියේ උපදින්ට හේතු වාසනා යෙදේවි. නැතිනම් ඔබේ ප්‍රශ්න, ගැටලු, දුෂ්කරතා තව තවත් වැඩි වේවි. ඒ කොතරම් ප්‍රශ්න තිබුණත් ඔබ ඔය ටික කරන් බණපදයක් අහන්න. ඔබට භාග්‍යයම උදා වේවි. තෙරුවන් සරණයි.